අරයා වැඩක් කරන්න ගමන් ඉන්නේ. මම යාට ගිෆ්ට් චැලෙන්ජ් එකක් දෙන්න යන්නේ. එයින් එකක් තමයි රුපියල් 10000ක shopping කරන්න එකගෙන යන එකයි. අනිත් එක තමයි අලුත් බ්‍රෑන්ඩ් එකක චොක්ලට් තුනක් රස බලන්න දෙන එකයි. අපි බලමු මෙයා මොකද්ද තෝරගන්නේ කියලා. අපි එහෙනම් යම් වැඩේ පටන් ගන්න. ඔයාට ගිෆ්ට් චැලෙන්ජ් දෙකක් දෙනවා. එකින් එකක් තෝරගන්න. අලුත් බ්‍රෑන්ඩ් එකක චොක්ලට් තුනක් රස බැලීම. ඒ කියන්නේ මෙන්න චොක්ලට් තුන. ඇත්තටමද සිනාවට ඔබ චොක්ලට් ගෙනල්ලා මං හිතුවේ මේ ආතලකට කියලා. අලුත් කොහොමද බ්‍රෑන්ඩ් එක? බ්‍රෑන්ඩ් එක. මං කලින් දැකලා නැහැ. Orito chocolate. When me over it. Orito chocolate. දැන් මේක මට කන්න දෙනවද? කාලා බලන්න ඕනද? කාලා බලලා හොඳ නරක කියන්න. කාලා බලන්න. කාලා බලලා රස කියන්න නේ ඕනේ. කියන්න රස. මේක ඇවිල්ලා Orito cashew. මට Orito white kaju fantasy. Orito cashew, white cashew. ඊළඟට මොකක්ද? choco malt. Orito choco malt. මේක ඇවිල්ලා Orito white milk. Orito white milk. දැන් මම මේ තුන කාලා බලලා රස කියන්න ඕනේ. මේක චොක්ලට්. Orito white cashew. White cashew lah. මොකෝ තත්ත්වය? මේක එහෙම කැෂූ වලට සැන්ඩල්ස් අනම්මන චොක්ලට් වල වගේ කැෂූ රහක් එහෙම නම් එන්නේ නැහැ. කැෂූ කියලා කිව්වට වයිට් චොකලට් රහ. මේක චොකෝ මෝල්ට් කියලා කිව්වට මෝල්ට් ආකාර මාමනේ normal chocolate එක. මේක white milk. මේකත් මේ වරාම. තාගන්න බෑ. මේ මෙච්චර රස නැහැ. කැන්ඩල්ස් එන්න ඒවට ගහන්න චොක්ලට් නෑ. හැබැයි මේක ගාන නම් අඩුයි. මේක 150යි. මේක 180යි. මේක ඇවිල්ලා ඒකත් 150යි. අනිත් චොක්ලට් එක වල ගණන් අඩුයි නේ. දැන් මේ කැන්ඩල්ස් එකේ කැෂූ නට් එකෙන් පට්ට ගණන්නේ. එච්චර නැහැ. අලුත් බ්‍රෑන්ඩ් එකක් වුණාට සාමාන්‍යයෙන් හොඳයි. ගාන පහසුයි. නමුත් රස ඉච්චර නෑ. බලන්න.